සෑහෙන් අමාරු පාරක් තමයි අපට සෙට් වුණේ මේ ගමනට. ජයමල් අය සීන් එකේ ඉන්නේ. හිතුවට වඩා මාරම අමාරු පාරක් හැබැයි සෙට් වෙලා තියෙන්නේ. අපිට කිලෝමීටර් 4ක් විතර මෙහෙම පයින් යන්න තියෙනවා. අපි තාම කිලෝමීටරයක්වත් ආවේ නැහැ. පැය දෙකකින් මේක ඉවර කරන්න ඕනේ. දැන් අපි 8ට පටන් ගත්තේ. 8:00මාරයි පැය භාගයක් වගේ ආවා. පැය භාගයට මීටර් 500ක් වගේ එන්න ඕන. මේ ඔයාලට ලස්සන ඩ්‍රෝන් ෂොට් ටිකක් බලා ගන්න පුළුවන්. ඔව් වමට ලස්සන ඩ්‍රෝන් ෂොට් ටිකක් බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා බලමු අපිට එතෙන්ට යන්න පුළුවන්ද කියලා. නෑ ෆස්ට් ටයිම්. මේ දැන් නම් පොඩ්ඩක් පොඩි තනිතලා බිමකට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ මම දෙපාරක් ගියා. දෙපාරම දෙනුත් ගියා බීජස් නෝ ප්‍රවාහයක් පස්සේ. ඒ රෝඩ් එකම විශාලයි. රෝඩ් එකත් එකපාරක් ගියා. නෑ. ඒ වුණාට ගිරිපාරි වගේ තමයි. එකම හයිට් එක දෙපාරක් යනවර වැඩක් නෑ. මේක ඉතින් මේ අර අසාපැත්ත කියම කඳුමුද සිප්පි තියෙන්නේ. කඳු උඩනේ. කඳු උඩ සම්පූර්ණ සිප්පි තියෙන්නේ. අම්මට. මස්කට් ඉඳලා කිලෝමීටර් 100ක් වගේ සූර් පැත්තට ආවට පස්සේ තමයි මේ මනස්කාන්ත පරිසරය මේ හම්බෙන්නේ අපට. අපිට තව කිලෝමීටර් 2මාරක් වගේ පයින් යන්න තියෙනවා. බලන්නකො ලස්සන මේ පාර. හරි. මාරම ලස්සනයි. අපි උදේ 8ට පටන් ගත්තේ. දැන් වෙලාව 9යි. අපි පැයක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය පැයකට කිලෝමීටර් 2ක් එන්න ඕන. හරියට. කිලෝමීටර් 2ක් නම් අපි ආවේ නැහැ. ඇත්තටම කිව්වොත් කිලෝමීටරයක් වගේ නැති. අද මේ ගමනේ ගොඩක් වටින දේවල් මට තමයි හම්බුනේ. ඊළඟ පාර කෙලින්ම මොව බලලා ICU එකට බාලේ. ගමනෙන් භාගයක් වගේ ඇවිල්ලා තියෙන්නේ දැන්. තව අපට පැයක් වගේ ඇවිදගෙන යන්න තියෙනවා. 10 මාර 11 වගේ වෙයි අපි ගමනාන්තයට යද්දී. අමාරුවෙන් හරි යමු. ඉතින් එන එක ගැන හිතන්නේ නැතුව.
හැබැයි නියම පරිසර පද්ධතියනේ. නියමයි. නියමයි. ඉස්කා ලංකාවේ නිදා ගන්න මරුනේ. ඔව්. නිදා ගන්න මරුනේ. අපිට මේකේ තව ආහාර දාම අපිට එකතු කරගන්න පුළුවන් අපි ඉස්සරහට යද්දි. ඔව්. ආව ඉන්නවා වගේ. මැප් එකේ තියෙන විදිහට තව අපට කිලෝමීටර් 1.5ක් 2ක් වගේ යන්න තියෙනවා. ලයිට් එක. විශාල ප්‍රශ්නයක් වුණානේ මේ ඔරලෝසුව කෑ ගහන එක. දැන් හින්න බා. ඒව නවත්තලා දෙන්න මට මල කරදරයක් වුණා ඒක. ඔය ගාවලා ගලකින් තියලා යනවා. කියලා වැඩක් නැහැ. මට මේ නැත්තම් මේ ඔක වැඩක් තියෙනවා. ගලක් උඩින් තියහකො. තලන්න ඕනේ. ඒක සද්දේ වහන්න විදියක් නැහැ. ඉතින් ඔය ඈතින් පේන්නේ සූර් මස්කට් හයිවේ එක. ඒ අයිනේ අපි වාහන නවත්තලා ඔය පහළ පේන වාදි බෙඩ් එක දිගේ තමයි අපි ඇවිදගෙන ආවේ. දැන් අපි කිලෝමීටර් 3ක් වගේ ඇවිල්ලා තියෙන්නේ. පේනවනේ කොහමද පාර කියලා. පාරක් නෑ ඇත්තටම. මේ වාදි බෙඩ් එක දිගේ තමයි ඇවිදගෙන යන්න ඕන. ඔය දකුණු අත පැත්තෙන් අපට පේන්නේ මුහුද. ඔන්න ඔයි පේන බේකයේ අයිනට තමයි අපි යන්න දැන් ප්ලෑන් කරගෙන. ඉතා ලොකු දුරක් නෑ. අතින් අපි එමීට ආයේ ගමන පටන් ගත්තා. ඔව් ඉතා මනරම් භූමි භාගයකට අපි කෙමෙන් ඇතුළු වුණා. දැන් ඇත්තටම සිංහරාජය වගේ ෆීලින් එකක් අපිට දැනෙනවා. අපි ලුණු සුවඳ එනවා අපිට. අපි ලොකු වැසි වනාන්තරයකට ආවාදෝ සැකයක් මතුවෙන. කඳු කතා කරනවා. කඳු අපටක් කතා කරන. දැන් අපි සාමාන්‍යයෙන් ගමනෙන් 3න් 2කට වැඩියෙන් ඇවිල්ලා තියෙන්නේ. කොහොම හරි කිලෝමීටරයක් වගේ ඇති මං හිතන්නේ. අපි ආවේ මචං 8:10ට. නම පැය දෙකක් ගිහින් තියෙන දැන්. අපේ ළඟයිද? කීයද වෙලාවයි? 10. ඕ මෙයා පැය දෙකක් ගිහලා නේ. ලක්මල්ලේ. සාමාන්‍යයෙන් කියන්නේ පැය දෙකෙන් එතනට යන්න පුළුවන් කියලා. අපි ඉතින් හැමීටනේ ආවේ. ඔව්. අපි මේ දුෂ්කර ගමන ගෙවාගෙන එද්දී මෙතන අපිට හම්බුණා සුන්දර මිනිස්සෙක්. ලංකා මහතා මොකද ඔයාලට කියන්න තියෙන මේ ගමන ගැන? ආයිබෝන්. ඕගොල්ලන් මේ අපේ ගමට ආපු එක ලොකු අපිට මහාගු ආඩම්බරයක් ඈ. මෙන්න අපි ලොකු දුරක් ගෙවාගෙන වතුර තියෙන තැනකට ආවා. දැන් අපි ගිමා ගන්න නෑනේ සත්තු ටික ලෙහන්න සත්තු ටික ලෙහලා ගන්න. වතුර බොන්න. දුරක් තිබ්බනම් නිදාගන්න නෑ කොහොමද? නවජා පට්ටනේ. right guys. වැල් තියෙනවා මේ වැල් පාලනයෙන් ගොඩ වෙන්න තියෙන්නේ. සෑහෙන කාලෙකින් මිනිස්සෙක් ඇවිල්ලා නැහැ මං හිතන්නේ. එතන මචං බලාගෙන.
ඒ වගේනේ. ඔව් එළුව තමයි. මේ අඩිපාරවල් තියෙන. හරි හරි. මේ හරිය මරුනේ. වතුර ටික මාරුනේ. ඈ? ලොකු ගැඹුරක් නෑ වගේ. පොඩ්ඩක් ඉන්න බලන්න ගිහිල්ලා බලන්න. ඔගේ ගුවන් යානේ යවල බලන්නද? මේ ටික පොඩ්ඩක් මචං. මේක වැඩි ඈ. උඩින් යා. මෙහෙය. මට හිතෙන්නේ මං අර පැත්තෙන් යන්න පුළුවන් කියලා. එහෙමද? ඔව්. ඒ පැත්තට අතනින් දැන් මාරු වෙන්නේ නැහැ. ඔබ දන්නවද? අර හොඳ පාරක් තියෙනවා ඔබ. එහෙම. අම්මඩ ඔව් නේද? අර මැප් එකෙත් එහෙමනේ බා. ඔව් පැත්තේ මැප් එකේ උල වගේ දිගට බීච් එක අයින තැනකන් යන්න තියෙනවා. මෙතන මචං මෙතන යන්න පුළුවන් 4 wheel දාලා මේක අමාරුයි. කටු. ආ. ඔය මාරු වෙන්න බෑද එහා පැත්තට? බෑ වතුර. වතුරේ බහලා යන්න ඕනේ. වතුර ගැඹුරයි මට හිතෙන්නේ. බලන්න බලන්න මෙතන මේ නාන්න පුළුවන් නේ. ඈ? නාන්න පුළුවන් වුණාට උතන තියෙන යට අඟුර වගේ තියෙන්නේ. වතුර පිරිසිදු ගතිය යන්න. පිරිසුදුට වැඩිය එරෙන්න පුළුවන් උතන. අර පැත්තෙන් තියෙනවා මේක යන්න පුළුවන්. අර පේන්න තියෙනවා. දැන් නිලා අපි ආපස්සටම යනවට වැඩිය ඉස්සරහින් පාරක් හදාගෙන යන්න පුළුවන්ද බලන්න. ඉස්සරහින් මචං මේ කැනල් එක දිගටම තියෙනවා. මේ පැත්තේ ගල්මයි. ඒක තමයි මං කිව්වේ. දැන් මෙච්චර දුර ආපු එකේ හරිද? දැන් අපි මෙතෙන් තමයි අපගේ මල්ලේ. වතුරෙන් තමයි එහෙනම් බහින්නේ. නෑ මේ ගල් දිගේ යන් නිලා ගිහලා පාර මාරු වෙමු. මෙන්න මේ වගේ කොරලින්. ඈ නිලා. මෙතනින් තව චුට්ටක් ඉස්සරහට ගිහලා ක්‍රොස් කරමු. නැත්තම් අච්චර දුරක් අපරාධ යන්නේ ආපහු. නෑ ආවේ නෑ එහෙම ලොකු දුර. නෑ මීටර් 100ක් එන්නේ නැතුව. එතනින්ම වදිනවද? එතනින්ම මාරු වෙන්න යාන් එන්න. ඇඟිලි 4න් අන්න රයිට්. බලේ පිටිපස්සේ පවුඩර් නෑ. අන්න රයිට්. ඒකේ පස්සේ පවුඩර් නෑ. හරි. ඔයා අතන්ට එන ගලගාවට ගිහලා බලන්න. පාම යවුවනේ. ආ දෙය යකෝ මෙතනින් මේ ලස්සන. හ්ම්. නිලා බ්‍රෝ. පොඩ්ඩ ඉන්නවා අපි බලමු. මොකෙක් හරි මල්ලේ මෙහෙ ඇවිල්ලා තියෙනවා. මෙතන යට යන්නම් බෑ සුදු. බැයිද? එන අයියා. යන්න බෑ. යන්න අමාරුයි මෙතන ඉහට තනිකර තියෙන ගස්. අර පැත්තෙන් ගිය හැකි. යන්න පුළුවන්. අයියා. යා. රයිට් රයිට්. මොකද උනාද? මෙතන වෙනම සීන් එකක් යනවා. දැන් අපි ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා බලන්න යන්නේ අපිට යන්න පුළුවන්ද නැද්ද කියලා. මොකද ඔය පැත්තට හැව මේක හදා ගන්න ඕනේ. අතරින් එහාට යන්න බැරිලා. ඒක තමයි. තනිකර ගස් තියෙන. අපි අනිත් පැත්තේ අනිත් පැත්තෙන් යන්න. එහා පැත්තත් ලං කර බලන් වර අතන ගහින් එහාට. එහා පැත්තත් අතට යන්න බෑ. ඔව්. අර ඔතට ගියාම පේන උඩට. වැඩිම යන්න පුළුවන් අන්න අර ගස් පෙරියදී. ඇයි අපි අතන උඩට ඉදිකා ළඟට ගියා. ඔයමයි. කොම්පොනන්ට් එක අප්ඩේට් වෙනකන් ඉඳන්. එකක් දිය. ඔව්. අන්න පුළුවන් නේ. කොතෙන්ද ගියේ ඔයා? හරි. කවුද ජයමල් අයියද? මාරඩයිල් යන්නේ. Take off. Home point updated. ජයමල්ල ඔතන ඉස්සරහට පාර තියෙනවද? ඕ කියන්නේ තියෙන දේ නේ හොඳට තියෙනවා. වැල්ල පෑදෙන්නේ අතට පල්ලෙහාටම. අර බලපන් සුබේරේ ජයමල් අයියා. ඉස්සරහට යන්න පුළුවන් නේ. ජයයන් එහෙම එහෙම නැත්නම් වැඩක් නැහැ ආපහු. මෙතනට රකන් ආවා ඒක නේ. දැන් ආපතේ යන්න තියෙන්නේ. ඔව්. නෑ ඊටත් එහා පුළුවන් මචං. කියලා මොයේ කට්ටම යන්න පුළුවන් නේ. ඒකේ නේ දැන් අපේ කට්ටිය බිම් මට්ටම බලන ගමන් ඉන්නේ. පේනවද දන්නේ නැහැ.
මේ අපි ඒ දණ්ඩෙන් එගොඩ වෙන ගම. ගල් දණ්ඩේ. මේකට කියන්නේ ඒ දණ්ඩ නෙවෙයි ගල් දණ්ඩ. ලස්සන වතුර ටිකනේ. තල්ගස් සරණෙන් යන්න තියෙන්නේ නේ. මෙන්න අපේ ෆොටෝග්‍රැෆර් එනවා. මුහුද බලන්න ගියපු දුර. ලංකාවේ දැන් නම් කුමුක් ගස් යටින් වතුර පාර අයිනේ යන්න තියෙන්නේ. අම්මට දැන්නේ ප්ලේස් එක පේන්නේ. ලෝ ටයිඩ් එකේ මෙහෙම අපට ඇවිදින්න පුළුවන් වුණාට හයි ටයිඩ් එක ඇති මේ හරි ඔක්කොම සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙනවා. තව මීට එකහමාරක් විතර උඩට වතුර එනවා මේ තියෙන මාක් එක බලද්දි. මේ හරියට එනවනම් ලෝ ටයිඩ් එකේදී තමයි හරියට ප්ලෑන් කරලා එන්න ඕන. නැත්තම් මේ හරියට එන්න අමාරුයි මේ බෝට්ටුවක් නැතුව. අපි දැන් මුහුද මැද්දේ තියෙන කෑල්ලකට තමයි මේ ජොයින් වෙන්න යන්නේ. ජයමල් මහතා ආමන්ත්‍රණය කරන්න. ඔන්න ඔය ගස් අස්සෙන් යන්න ඕනේ අයියේ එහා පැත්තට. පුළුවන් අර වැලි කණ්ඩියක් තියෙනවා අතනින්. අර තියෙන වැලි කණ්ඩිය. දැක්කද? එහෙමද කියන්නේ? අප්පට එරෙනවා. ඔව් ඔව්. ගිහිල්ලා තියෙනවා කට්ටිය. අන්තරාදායි ගමන කට්ටිය හරි හරිද? දැන් ආයේ පරිස්සමෙන් ඉස්සෙල්ලා යනවා. මැද්දෙන්ද? මැද්දෙනු පාරක් තියෙනවා වගේ නේද? ගැඹුරු වගේ පේන්නේ. මෙතන. ගැඹුරු. මෙහෙට එන්න අයියේ මෙහෙට එන්න. මෙහෙට එන්න. යවල් මේ පැත්තෙන් එන්න. මෙහෙන් එන්න අතුරෙන් එන්න. එදී යන්න එපා. මේ කට්ටිය ගියු පාරක් තියෙනවා මෙතන. පොඩ්ඩක් මඩ හැබැයි ඈ. මෙන්න නියම පැත්තකට අපි එන ගමන් ඉන්නේ දැන්.
කට්ටිය එතර වෙලා එනවා දූපතට. ඔන්න එහෙමයි අපි කිලෝමීටර් 5ක් විතර ගෙවාගෙන මොහොත බලන්න ආවේ. මට මතක නැහැ. හිලුර. වාදි හිලුර. මොහේ කට. කැස්බෑ හිටිය පෙන්නන විදියක් තිබ්බේ නෑ ටක් ගාලා ගියා ඔය කැස්බෑලා. එකෙක් තමයි අපි දැක්කේ. ඔය පැත්තේ මෙතන පැත්තම අතර එන්නේ. කියන්නේ මේ වහින කාලෙට වාදියද සම්පූර්ණයෙන් මුන්නේ මේ පැත්ත තමයි එකපාර මෝටර ගන්නේ කනේදී. මොය කට.